මේ තියෙන වෝල්ට් 12 මිලි ඇම්පියර් 300ක ට්‍රාන්ස්ෆෝමරයක්. ඉතින් ඔයා හිතුවද මෙන්න මේ විදිහට සරලව DC කරලා මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක්, ඒ කියන්නේ වෝල්ට් 80ක වෝල්ටේජ් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. සෙනර් ඩයෝඩ් හැමත් චෙක් කරගන්න පුළුවන්. මේ LED බල්බ් වලත් වෝල්ටේජ් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. බල්බ් එකේ වෝල්ටේජ් එක වට පෙන්නනවා 6.6යි. ඒ වගේ බල්බ් ප්‍රමාණය වැඩි වෙනකොට ඒ ගන්න වෝල්ටේජ් එක තමයි පෙන්වන්නේ මේ විදිහට. බල්බ් සෑහෙන ප්‍රමාණයක් චෙක් කරන්න පුළුවන්. කරන්ට් එක වදින්නේ මොකුත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් යමු වීඩියෝ එකට මේ විදිහට හදන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මේකට කන්ඩෙන්සර් දෙකක් අවශ්‍ය වෙනවා. ඒක මේ වෝල්ට් 50 ගන්න. ඒකට ඉතින් වාට 220 470 1000 UF වුණත් ප්‍රශ්නයක් නැහැ. වෝල්ට් 50න් කන්ඩෙන්සර් දෙකක් අවශ්‍ය වෙනවා මේ වැඩේට. ඒ වගේම වාට අවශ්‍ය නම් මේ වගේ printed board එකක්. මේක අර පේන මේ line වෙන් වශයෙන් තමයි තියෙන්නේ. මේ බෝඩ් වලත් හදන හැටි මම ඔයාලට කලින් කියලා දීලා ඇති වීඩියෝ කිහිපයකින්. මුලින්ම මේ කන්ඩෙන්සරේ ඍණ මේ කන්ඩෙන්සරේ ධන වලට සම්බන්ධ වෙන විදිහට මේ පින් වලින් දාගන්න තමයි හදන්නේ. හරි ලයින් තියෙන මේ අතට මේ බෝඩ් එක නම් ලොකු වැඩි සර්කිට් එක හදලා අවශ්‍ය ගන්නට කපලා ගමු. මම මේ හරියෙන් දාගන්නවා. මේ විදිහට අර වෙන දැන් මේ ලයින් එකේ තමයි තියෙන්නේ කන්ඩෙන්සර් ඍණ මේ පැත්තේ කන්ඩෙන්සර් අනිත් කන්ඩෙන්සර් එකේ ධන ඒ ලයින් එකට සෙට් වෙන විදිහට දාන්න පුළුවන්. නැත්නම් මෙතනින් දාලා මේ දෙක එකතු කරන්නත් පුළුවන්. ඔයාට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට දා ගන්නවා. හරි මේක මුලින්ම මෙතනින් පාස් කරගමු. මේ මැද දෙක මම ඔයාලට කිව්වා මේ එකතු කරගන්න අවශ්‍ය වෙනවා කියලා. ඒ නිසා මෙන්න මේ විදිහට වැඩි කොන් දෙක කපලා මෙතන දැන් මේ කන්ඩෙන්සර් දෙක සීරීස් එකක් වගේ තමයි සීරීස් වෙන විදිහට තමයි අමුණලා තියෙන්නේ. ඊළඟට ඔයාලට මේකට අවශ්‍ය වෙන ඩයෝඩ්. මේකට 1 ඇම්පියර් යොදාගත්තම ඇති. 2 ඇම්පියර් උනත් ප්‍රශ්නයක් නෑ. ඔය ගොඩක් අය කියන්නේ 4001 4007 ඒ වගේ. මේක මේ සුදු ඉර ඔයාලට ලාවට පේනවා ඇති. සුදු ඉර මෙන්න මේ ධන තියෙන කන්ඩෙන්සර් එකේ මේ මෙතෙන්ට තමයි දාගන්න තියෙන්නේ ලයින් එකට. මේකට පාස් කරන්න ඕන. හරි. සුදු ඉර තියෙන පැත්ත මේ කන්ඩෙන්සරේ ධන තියෙන පැත්තට දාලා තියෙන්නේ. මේ ඍණ තියෙන පැත්තට තව ලයෝඩ් එකක් අරගෙන ඒකේ සුදු ඉර තියෙන පැත්ත නෙවෙයි සුදු ඉර නැති පැත්ත මේ කන්ඩෙන්සරේ ඍණ වලට අවශ්‍ය වෙනවා. ඒ ලයින් එකට දාගන්න. මේ දෙක දැන් මෙතනින් එකතු කරගන්න. මේ දෙක එකතු කරලා මෙතනින් පාස්සලා යටිනුත් මේ දෙක පාස්ස ගමු. හරි ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා 1.8 K හෝ 2.2 K රෙසිස්ටරයක්. ඉතින් ඒක 1 watt වලින් ගන්න. half watt උනත් ලොකු අවුලක් නැහැ. 1 watt හරි half watt හරි ගන්න. ඒක මේ පැති නැහැ. ඒක ඔයා මෙන්න මෙතනට දාගන්න. මේ කන්ඩෙන්සරේ දාන සහ මේ සුදු පාසල් තියෙන ඩයෝඩ් එකේ එතනට මෙතනින් දාලා එතකොට ඔයාලට පේනවා ඇති ඒ ලයින් එකට තමයි වැටලා තියෙන්නේ. අනිත් කොන නිදහස්ව තියමු මෙන්න මේ හරිය විතර දාලා. හරි මේක පාස් කරගමු. හරි දැන් තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් ටික මේකට පාස් ගන්න. ඒකට ඔයාලට මෙන්න මෙතන එක පාත් එකක් තියෙනවා. අනිත් පාත් එක තියෙන්නේ මෙන්න මෙතන. අපිට ඒකට පින් එකක් දාලා මේ පැත්තට මේ හදාගමු පාස් කරන තැනක්. රෙජිස්ටර් වලින් කැපිලා එන පින්. ඒ ලයින් එකට තියෙනවා අර පින් එක මේ. එතෙන්ට
එකක් මෙතනින් හස්ස ගන්නවා. ඔයාලගේ දක්ෂතාවය මත මේවා ලස්සනට හදාගන්න. දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් දෙක මේ දෙක තමයි පාස් කරන්න තියෙන්නේ. හරි ඊළඟට අවුට්පුට් එකත් පාස් ගන්න කලින් මේක දැන් අපට අවශ්‍ය වෙන බොහොම පොඩි කෑල්ලක් මෙන්න මෙතනින් කඩලා මේ කෑල්ල කොටස් එක වෙන් කරගන්න. එතනයි මෙතන තමයි ට්‍රාන්ස්ෆෝමර් ඉන්පුට් එක තියෙන්නේ. අවුට්පුට් දෙකට ධන ඍණ අවුට්පුට් එකට වයර් දෙකක් පාස් කරගමු. මෙතනින් පින් එකක් දාගත්තොත් හොඳයි වගේ. අවුට්පුට් එකටත් මම වයර් පාස් කරන්න මේ ලේසි වෙන්න මේ රෙසිස්ටර් කන්ඩන්සර් වලින් කැපෙන මේ පින් එකක් මෙන්න මෙතෙන්ට පාස් කරගන්නවා අවුට්පුට් එකට. මේ රෙසිස්ටර් එක ගාවෙන් තමයි මේ ඕපන් තියෙන පැත්ත. එතන තමයි අවුට්පුට් එක තියෙන්නේ. මෙතනින් පාස් කරගන්නවා. අර වෙන තියෙක මේ ලයින් එකේ තමයි තියෙන්නේ. ඒ රෙසිස්ටර් අවුට්පුට් එක තියෙන්නේ. මේ තියෙන්නේ රෙසිස්ටර් අවුට්පුට් එක ඕපන් තියෙන පැත්ත. ඒ පින් එක තමයි දැන් මේ පාස් කරන්නේ. මේවා ඉතින් මේ ඔයාලගේ දක්ෂතාවය මත ලස්සනට හදාගන්න. ඍණ අවුට්පුට් එකටත් ඒ වගේ පින් එකක්. ඍණ අවුට්පුට් එක තියෙන්නේ මේ මෙන්න මෙතන මේ ස්කීර් නැති පැත්ත පාසු මේ කන්ඩන්සර් තියෙන්නේ. මේ පැත්ත නෙමෙයි මේ පැත්ත. මෙතෙන්ට මේ විදිහට දාගන්නවා. අර වෙනද මේ කන්ඩන්සර් මේ ලයින් එක එම්ටි නිසා මම ඒකට දැම්මා. මේක පාස් කරමු. හැම වෙලාවෙම මතක තියාගන්න ඔයාලා මේ ලයින් තියෙනවනේ. ඒවා එකකට එකක් ෂෝට් වෙන්නේ නැති වෙන්න පාස් ගන්න මේ විදිහට. බලන්නට පේන ඇති ලස්සනට පාස් කරලා තියෙනවා. හොඳට පැහැදිලිව පරිස්සමට පාස් ගන්න මේ බෝඩ් වල පාස් කරද්දි. හරි ඍණ අවුට් එකත් හරි. ඍණ මේකට ඔයාලට අවුට්පුට් එකට මීටර් ටෙස්ට්පොප් දෙකක් පාස් ගන්න පුළුවන්. මම දැන් වයර් දෙකක් පාස් ගන්නවා දැනට. මේ රෙසිස්ටර් එකේ අවුට්පුට් එක තමයි දාන. එතනට දාන වයර් එකක් පාස් කරගත්තා. මේ පැත්ත කන්ඩන්සරේ ඍණ තමයි ඍණ අවුට්පුට් එක තියෙන්නේ. එතනටත් මම අලු පාට වයර් එකක් පාස් කරගත්තා. ඊළඟට මේකට මේ වගේ මිලි ඇම්පියර් 300ක ට්‍රාන්ස්ෆෝමර් එකක් තිබුණාම හොඳට මැටි මේ වැඩිට වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ලොකු ඇම්පියර් ගණන් වල ට්‍රාන්ස්ෆෝමර් අවශ්‍ය නැහැ. මොකද ටෙස්ට් එකක් හදන නිසා පොඩිම ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තත් ඇති මේක මිලි ඇම්පියර් 200 තිබ්බත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේක මේ හාර පේනවා ඇති වෝල්ට් 12 වැඩි කිරීම 2. මේකයි 12යි ආය මේකයි 12යි. අපි කොමන් එක අතහැරලා මේ දෙකොන තමයි පාවිච්චි කරන්නේ. ට්‍රාන්ස්ෆෝමරේ පුල් වේව් එකේ දෙකොන තමයි පාස් කරන්නේ. මෙතෙන්ට එකයි අනිත් එක මෙතනට. හරි. ඔන්න සර්කිට් එක හදලා ඉවරයි. මේ අවුට්පුට් එක ට්‍රාන්ස්ෆෝමරේ 230 පැත්ත. ඒ පැත්ත මම මේ AC කේබල් එක හමුන ගත්ත සප්ලයි AC 230 230 ලබා දෙන්න. අපි එහෙනම් 230 ලබා දීලා ඉස්සෙල්ලා මේකේ වෝල්ටේජ් එක චෙක් කරලා ඉඳිමු. මල්ටිමීටර් එක පේන්නේ නැති වෝල්ටේජ් වලට දාලා තියෙනවා 200ට. මල්ටිමීටර් වයර් දෙක මල්ටිමීටර් එකේ ටෙස්ට් පොප් දෙක ට්‍රාන්ස්ෆෝමර් අවුට්පුට් එකට අමුණ ගත්තා. මම දැන් ප්ලග් කරනවා. වෝල්ට් 79යි වෝල්ට් 80ට වෙනකම් මේක charge වෙනවා. ටිකක් වෙලා යද්දි වෝල්ට් 80ක අවුට්පුට් එකක් එනවා. ඉතින් මේක ෂෝට් වුණා කියලා මේ ප්‍රශ්නයක් නැහැ මෙතන. මේ මොකද රෙසිස්ටර් එක දාලා තියෙන නිසා ඒක කිසි ගැටලුවක් නැහැ. ගොඩක් වෙලා ෂෝට් කරගෙන ඉන්නපුවා මොකද මේ රෙසිස්ටර් එක සමහරට පික් වෙන්න පුළුවන්. මෙහෙම අර අපි චෙක් කරන වෙලාවදී ෂෝට් වුණාට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය මේ වගේ වෙලාවක ඒවට පේනද වෝල්ට් 12 ට්‍රාන්ස්ෆෝමර් එකකින් වෝල්ට් 80ක වෝල්ටේජ් එකක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ අපි LED බල්බ් එකක් චෙක් කරලා බලමු. ඉතින් LED බල්බ් එක
රින එතනින් තියාගන්න. මේ විදිහට එකකට චෙක් කරගෙන යන්න පුළුවන්. බලුත් සෑහෙන ප්‍රමාණයක් චෙක් කරන්න පුළුවන්. එතෙන්දී එහාට අඩු වෙනකොට ඔයාලට පුළුවන් දැන් ඔයා දන්න ඕනේ මේ හරිය වැඩ කරා කියලා. මේක මේ හරියෙන් තියාගෙන නැවත ඔයාලට මෙහෙම ඉතුරු බල්බ් ටික චෙක් කරගෙන යන්න පුළුවන්. වෝල්ට් 80ට සෙට් වෙනකන් ඔයාලට බල්බ් මේකෙන් චෙක් කරගන්න පුළුවන්. මේ වගේ බල්බ් එක හරිය එතකොට ටීවී එක බෑක් ලයිට් වගේ දේවල් චෙක් කරතයි. ඉතින් මේකෙන් කරන්ට් එක වදින්නේ මොකුත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගාව ඩිජිටල් මල්ටිමීටර් එකක් තියෙනවා නම් ඔයාට මේ මං කලින් කිව්වා වගේ වෝල්ටේජ් මීටර් එකක් අමුණන්නේ නැතුව මේ මල්ටිමීටර් එකේ වයර් දෙක දැන් රින වලට මේ විදිහට අමුණලා එතකොට ඔයාට වෝල්ටේජ් එක ෆුල් වෝල්ටේජ් එක පෙන්නනවා. ඊට පස්සේ මේ බල්බ් එකක් මේ වයර් දෙකට ඇමුණුවාම මේ බල්බ් එක පත් වෙලා ඒ බල්බ් එකට අදාළ වෝල්ටේජ් එක මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. අන්න ඒ වගේ තමයි මේ ඔයාට පුළුවන් වෝල්ටේජ් මීටර් එක පොඩි මීටර් එක කඩේ ගන්න තියෙන ලොකු ගාණක් වෙන්නේ නැහැ. මම කලින් LED බල්බ් ටෙස්ටර් එකේ ඔයාලට පෙන්නලා ඇති. ඉතින් ඒකත් මේ අවුට්පුට් එකට තමයි අමුණ ගන්න තියෙන්නේ. මේ බල්බ් එකට ගන්නවා වෝල්ටේජ් 2.2. එතකොට මේ වගේ එක චෙක් කරද්දී මේ LED බල්බ් වලත් වෝල්ටේජ් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඔයා මේක මේ ඔයාලා හදද්දි මේකට මීටර් ටෙස්ට් පොප් දෙකක් දාගන්න. එතකොට ඔයාලට පහසුයි. බල්බ් එකේ වෝල්ටේජ් එක ඔයාලට පෙන්නනවා 6.6යි. ඒ වගේ බල්බ් ප්‍රමාණය වැඩි වෙනකොට ඒ ගන්න වෝල්ටේජ් එක තමයි පෙන්වන්නේ මේ විදිහට. ඒ බල්බ් ප්‍රමාණයට ගන්න වෝල්ටේජ් එක. ඒ වගේ මේ ඔයාට සෙනරෝ ඩයෝඩ් එකක් චෙක් කරගන්න පුළුවන්. මේ වෙනම් වැලියුස් කීයද කියලා පේන්නේවත් නැහැ. සේරම මැකිලා තියෙන්නේ. අපිට පුළුවන් ඉතින් මේ විදිහට එකක් අමුණලා චෙක් කරගන්න. හරි පැත්තට යමුනොත් ඒ සෙනර් ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක 4.7 වගේ සෙනර් ඩයෝඩ් එක. මේ සෙනර් ඩයෝඩ් එකත් බලමු. ඒක වෝල්ට් 15.8. මේක බලමු. සුදු ඉර තියෙනවා නම් ඔයා සුදු ඉර ධන පැත්තට අමුණන්න. එතකොට කෙලින්ම ආට බලාගත හැකියි. ඒක 15.4. ඒ වගේ මේ සෙනර් ඩයෝඩ් උනත් චෙක් කරගන්න පුළුවන්. ඔයාට මේ මීටර එකේ වයර් දෙක මෙහෙම අමුණලා වෝල්ටේජ් වලට දාලා තියාගත්තම නැත්තම් ඔයාට මේ කලින් මම LED බල්බ් ටෙස්ටර් එකේ කියලා දීපු විදිහට පොඩි ඩිස්ප්ලේ එකක් අමුණ ගත්තාම මීටරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් හැමදේම මිෂර් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වගේ සරලව හදාගන්න පුළුවන් LED බල්බ් ටෙස්ටර් එක හෝ සෙනර් ඩයෝඩ් වගේ දේවල් චෙක් කරගන්න පුළුවන් නිසා හදිස්සියකට හරි ඔයාට ගොඩක් වටීවි කියලා. මේ වයර් දෙක වෙනුවට මෙතෙන්ට මීටර් ටෙස්ට් පොප් දෙකක් පාස්සලා මේක ලස්සනට බොක්ස් එක දාලා මේ හදාගන්න මීටර එකකුත් දාලා, ඒ කියන්නේ මේ වෝල්ටේජ් මීටර එකකුත් දාලා. ඉතින් එහෙනම් මේ සම්බන්ධයෙන් තාම මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේම අලුත් වීඩියෝයක් අරගෙන ඉක්මනටම එන්නම්.